කොරියාවේ ගොඩක් අය බ්ලොග් කරලා ඇති. වලට මේ වගේ බ්ලොග් එකක් කලින් කවුරුවක් කරලා නැතුව ඇති. මේක සාමාන්‍යයෙන් ඔයාලට මොකක් වගේද පේන්නේ? මේක සාමාන්‍යයෙන් පේන්නේ කාන්සලක් වගේද, රාජධානියක් වගේද? මේක ඇත්තටම මේක ඉස්කෝලයක්. මේක ප්‍රයිවට් ස්කූල් එකක්. මේ ප්‍රයිවට් ස්කූල් එක හදලා තියෙන්නේ 16 වන සතවර්ෂයේදී. මේ 16 වන කියන්නේ 1578 දී තමයි හදලා තියෙන්නේ. හදලා ඊට පස්සේ මේක වැඩි ඉවර කරලා තියෙන්නේ 1589 වැඩි කරලා තියෙනවා. මේක ඇත්තටම මාර ලස්සන. ආවම හිතෙන්න ඕන තැනක්. මේක තියෙන පන්දු වල තියෙන්නේ. පන්දු වල ජංක්ෂන් වල තියෙන්නේ. මාර ලස්සන තැනක්. ඇවිල්ලා බලන්න. පට්ටම් පට්ට සුපිරිම තැනක්. ඔයාලට ඕන දෙයක් කරන්න පුළුවන්. මෙතන ඩ්‍රෝන් යවන්න පුළුවන්. මෙතන වීඩියෝ කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන බලගන්න කටිය මම අවසර ගත්තා. කිසි ප්‍රශ්නයක් නැතුව ඕනම දෙයක් කරන්න පුළුවන් තැනක්. මේක තමයි මේ ස්කූල් එකේ තියෙන මේන් ඔඩිටෝරියම් එක. මේක හදලා තියෙන්නේ 16 වෙනි 13 සතවර්ෂවලනේ. ඉතින් මේක උගන්වලා තියෙනවද නැද්ද? කම්පියුෂන් කියන ධර්මය. කම්පියුෂන් ධර්මය තමයි මේක උගන්වලා තියෙන්නේ. කියන්නේ මේක ඇවිල්ලා ප්‍රයිවට් කියන්නේ ඒ කාලේ විද්‍යාව, බයෝ, මැක්ස් ඒවා තිබුණේ නැහනේ. ඒ කාලේ හැටියට කියන්නේ ධර්මය උගන්වන්නේ. ධර්මය උගන්වන්න තිබිච්ච කම්පියුෂන් කියන ධර්මය උගන්වන්න තිබිච්ච ප්‍රයිවට් කැම්පස් එකක්.
අද අපේ බ්ලොග් එක ඉවරයි. අද අපේ බ්ලොග් එකේ වැඩි කතා කරන්න දේවල් නැති වුණාට අද ගොඩක් බලන්න දේවල් තියෙනවා බ්ලොග් එකේ. ඉතින් කවුරුත් බ්ලොග් එක බලන්න, කලු කට්ටිය channel එක subscribe කරලා දාන්න, share කරලා දාන්න. එහෙනම් අපි අලුත් දවසක තව අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකන් අපි නිලන්න. Bye bye.